තෙරුවන් සරණයි සියලු දෙනාටම මම පළමුවෙන්ම ලෝකවාසී සියලු දෙනාටම උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා එතුලින් නිදුක් නිරෝගී සුව චිරජීවනීය ලැබේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද අපේ මාතෘකාව වෙන්නේ භාවනාව සහ මනෝවිද්‍යාව. මම කෙලින්ම මාතෘකාවට එන්න. භාවනාව සහ මනෝවිද්‍යාව කියන්නේ විග්‍රහ කරොත් හරියටම එකම කාසියක දෙපැත්තක් වගේ. හැබැයි භාවනාව කියන්නේ මනෝවිද්‍යාවේ පදනම. මනෝවිද්‍යාව විග්‍රහ කරනකොට අපි සරලව දන්න දෙයක් තමයි මනෝවිද්‍යාවේදී කරන්නේ කොට මනස ගැන දැනගන්න එක. මනස ගැන දැනගන්න එක. හැබැයි මනස ගැන දැන ගැනීම මනස ගැන පිරිසිඳ දැන ගැනීම නෙවෙයි. භාවනාවෙන් කරන්නේ මනස ගැන පිරිසිඳ දැන ගැනීම. ඒක තමයි නියම වචනය. දහමට අනුව තියෙන නියම වචනය මනස ගැන පිරිසිඳ දැන ගැනීම. ඒ කියන්නේ අතරක් නැර බිඳුවක්වත් ඉතුරු කරන්නේ නැතිව ඒ මනස සම්බන්ධව දැනගත යුතු සියල්ලම දැන ගැනීමයි පිරිසිඳ දැන ගැනීම කියලා කියන්නේ. එතකොට ඒකේ දැනගන්න කිසිවක් ඉතුරුවක් නැහැ. විද්‍යාවෙන් යමක් දැන ගැනීම කියලා කියන්නේ සමහර වෙලාවට ඒක තව පසු කාලීනව වෙනස් වෙන්න පුළුවන්. තව පසු කාලීනව ඒකට නව අදහසක් එන්න පුළුවන්. මුලින් දැනගත්ත දේ හාත්පසින්ම වැරදි වෙන්න පුළුවන්. විද්‍යාවෙන් මුලින් හොයාගත්ත දේ පසු කාලීන. හැබැයි පිරිසිඳ දැන ගැනීම කියලා කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඒකේ සංශෝධන නැහැ. ඒකේ තවත් දැනගන්න කිසිවක් නැහැ. භාවනාව කියන්නේ යන්නේ ඒක. භාවනාව නැතුව මනෝවිද්‍යාව කොයි විදියට හැදෑරුවත් ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ එතකොට ඒක බාගෙට දැන ගැනීමක් තමයි තියෙන්නේ තුල. මනෝවිද්‍යාව පිළිබඳව කාට හරි වමනාවක් උනන්දුවක් තියෙනවා නම් දැනගන්න හොඳම දේ භාවනාව දැන ගැනීම. එමුකෝ මනෝවිද්‍යාව කියලා කිව්වාම මනසි සියල්ලම දැන ගැනීමක් එතන නෑ. මනස සම්බන්ධයෙන් සියල්ල දැනගත්තා කියලා ප්‍රයෝජනයක් නෑ. දැන් මේ වචනේ කිව්වහම පුදුම හිතේ සමහර විට. මනස පිළිබඳව දැනගත්තා කියලා ප්‍රයෝජනයක් නෑ. මොකද්ද වැදගත්ද? මනසින් වැඩ ගන්න පුළුවන් ක්‍රමය ගැන දැනගන්න ඕන. ඒ ක්‍රමය තියෙන භාවනාව තුළ. භාවනාව ප්‍රගුණ කිරීම කියලා කියන්නේ මනසින් ප්‍රයෝජන ගැනීම, මනසින් වැඩ ගැනීම. මේ ලෝකේ මනුස්ස සංහතියම අරගත්තාම මිනිස්සු සියලු දෙනා තුළම තියෙන වටිනාම දේ තමයි මනස. හැබැයි මනසින් වැඩ නොගැනීම තමයි මේ ලෝකේ තියෙන බලවත්ම අවාසනාවන්තම තත්ත්වය. වැඩ නොගන්න මනස, වැඩ නොගන්න සිත තියෙනව නේද? ඒ සිතයි සාමාන්‍යයෙන් සතෙකුගේ සිතයි අතර වෙනසක් නැහැ. දැන් සතෙකුගේ සිත මනස කියන්නේ දියුණු කරන්න පුළුවන් එකක් නෙවෙයි. හරකමයි හැමදාම. බූරුවමයි හැමදාම. බල්ලමයි හැමදාම. ඒගොල්ලොන්ට කිසිවක් ඒගොල්ලගේ මනස දියුණු කරවන්න පුළුවන් මට්ටමක නැහැ. ඒක නිසා අලුත් දේවල් නැහැ. අලුත් අදහස් නැහැ, අලුත් නිර්මාණ නැහැ, අලුත් තාලයක්, අලුත් විදියක්, අලුත් රටාවක්, අලුත් රිද්මයක් මොනවත් නැහැ. දැන් මහා හරකා යම් විදියකටද තනකන්නේ ඒ ආකාරයටමයි පොඩි හරකක් තනකන්නේ. ඒ කොහොම කරන්නේ උලා කන එක. ඒගොල්ලෝ මනස ගැන හිතලා මනස දියුණු කරගන්න පුළුවන් ය කියලා දැන කියාගෙන මනස දියුණු කරගන්නවා නම් බොහොම පොඩි දෙයයි කරන්න තියෙන. ඒකට බොහොම ලේසියෙන් උලා කන එක වළක්ව ගන්න. පොඩ්ඩක් හිතලා කල්පනා කරලා පොඩි කටර් එකක් නිෂ්පාදනය කරගත්තා නම් ඒ කටර් එක එයාලගේ හොම්බේ හයි කරගත්තා නම් තනකොළ තියෙන තැනට කිට්ටු කරාම කැපිලා කටට වැටෙන විදියට හරි ලේසි. නමුත් කවදාවත් හරකෙක්ගෙන් එහෙම දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? කවදාවත් හරකෙක් එහෙම නිර්මාණයක් කරාවිද? කරන්නේ කරන්න බෑ. කරන්න බැරි මොකද හේතුව? හේතුව තමයි යාළගේ මනස දියුණු කරන්න බෑ. යාළගේ බුද්ධි වර්ධනය කරන්න බෑ. සා බුද්ධිය වර්ධනය කළ හැකි
මනස දියුණු කළ හැකි ලෝකේ එකම සත්වයා තමයි මනුසතා කියලා කියන්නේ. ඒ නිසා දැන් සමහර විට අපිට මතකයි වෙනුත් පොතපතේ සමහර විද්වතුන්ගේ අදහස් වල තියෙනවා හොඳම මනෝවෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේය කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කියන එකේ ඇත්තක් නැතුව නෙමෙයි තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීම සඳහා ඕක නිර්ණායකයක් විදියට පාවිච්චි කිරීම නම් ප්‍රමාණවත් නැහැ. හොඳම මනෝවෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේය කියලා කිව්වොත් එහෙම බුදු පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේය කියන ඒ මහා දාර්ශනික වචනය සීමා සහිත වෙනවා. ඒක සීමා සහිත වචනයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන වචනේ. ඒකේ බොහොම පුංචි අංශු මාත්‍රයක් විතරයි උන්වහන්සේ මනෝවෛද්‍යවරයෙක් කියලා උගන්වන එක. මොකද මනෝවෛද්‍යවරයෙක් දන්නේ බොහොම ටිකයි. මනස ගැන සියල්ල මනෝවෛද්‍යවරු දන්නේ. මනස ගැන මනෝවෛද්‍යවරයෙක් දන්නේ ඊට එහා ගිය මනෝවිද්‍යාඥයෙක් විසින් හොයාගත්ත දෙයක් විතරයි මනෝවෛද්‍යවරයෙක් දන්නේ. ඉතින් ඒ මනෝවිද්‍යාඥයාට වැරදිලා තිබුණොත් ඒ මනෝවෛද්‍යවරයාටත් වරදින්න පුළුවන්. හැබැයි බුදු පියාණන් වහන්සේට වරදින්නේ. ඒ මොකද හේතුව? උන්වහන්සේ අබමල් රේණුක තරම් ප්‍රමාණයක්වත් ඉතුරු කරන් නැතිව ඒ හැම විෂයක් පිළිබඳවම පිරිසිඳ දැක්කා. එතකොට උන්වහන්සේ දැකපු පිරිසිඳලන්ට යෙදුන විෂයන් අතරේ එකක් විතරයි මනෝවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා මනෝවිද්‍යාව සහ භාවනාව එකම කාසියේ දෙපැත්ත උනේ නමුත් මනෝවිද්‍යාව විග්‍රහ වෙන්නේ නැහැ සමස්ත භාවනාව නැතුව. ඒ නිසා ඔබ මම අප අධ්‍යයනය කළ යුතු වන්නේ මනෝවිද්‍යාව නෙමෙයි භාවනාව. ඒ මොකෝ භාවනාව කියන පුළුල් මේ වචනේ ඇතුලේ මනෝවිද්‍යාව එක අංශු මාත්‍රයක් විතරයි. ඒ නිසා අපි දැනගන්න ඕන දේ භාවනාව. භාවනාවට යන්න යම් කිසි විදියක පුංචි දායකත්වයක් මනෝවිද්‍යාව දැනගෙන ඉඳීම තුල තියෙනවා. ඒක නෑ කියන්න බෑ. එමකො මනසේ ස්වභාවය දැන කියාගෙන තිබුණාම මනසේ ස්වභාවය අවබෝධ කරගන්න පුංචි පහසුවක් ලැබෙනවා. දැන් බලන්ට මනස දියුණු කිරීම කියලා කියන්නේ කොයි වගේ එකක්ද කියලා. මම දකින්න පැතිකඩවල් දෙකක් තියෙනවා පින්නතුනි. මේ මනස කියන්නේ දියුණු කරන පැත්තට දියුණු වෙන එකක්. දියුණු කරන පැත්තට දියුණු වෙන එකක්. ඒතර පැති කීයක්ද? පැති දෙකයි නේ තියෙන්නේ. පැති දෙකයි තියෙන හොඳ පැත්ත සහ නරක පැත්ත. එතකොට මේ පැති දෙකෙන් මනස කියන්නේ ඕනෑම පුජ්‍යලයක දියුණු කරන්නේ යම් පැත්තක්ද ඒ පැත්තට දියුණු වෙනවා. අපි ගමු හොඳම උදාහරණය දේවදත්ත හාමුදුරුවෝ. දැන් දේවදත්ත හාමුදුරුවෝ මනස දියුණු කරන්නේ නරක පැත්තකට. වැරදි පැත්තට. දියුණුනේ නැද්ද බලන්න. දැන් ඒ නරක පැත්තේ කියන මේ මනස දියුණු කරලා ඒකෙන් නරක වැඩ කරන්ට භාවිතා කරපු පැත්තේ බොහෝ දුර ගියානේ දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවන්ට තිබුණානේ ලෞකික 이르දි බලය තිබුණානේ. මේ ලෞකික 이르දි බලය පාවිච්චි කළ දේවදත්ත හාමුදුරුවෝ අර කිසිම මේ තුන් හිතකවත් තාත්තා මරණ අදහසක් නොතිබෙච්ච බුදුහාමුදුරුවන් ඝාතනයට නාලාගිරිය දෙන්න කිසිම අදහසක් නොතිබෙච්ච තරුණයෙක් අජාසත්ත කියන්නේ. ඒ අජාසත්ව බලහත්කාරයෙන් තමන්ගේ පැත්තට නතු කරගත්තේ දේවදත්ත හාමුදුරුවෝ ළඟ තිබිච්ච අර ලෞකික 이르දි බලය පාවිච්චි කරලා. ඒකෙන් විවිධ මැවීම් කරන හිටිය ගමන් ගිහිල්ලා. අහසින් යන්නේ නෙපෙනෙන්න ගිහින් පාටම රජුරුව මේ රාජකුමාරයා අජාසත්ත වාඩි වෙලා ඉන්නකොට අජාසත්තගේ ඔඩොක්කුවට සර්පයෝ රොත්තක් ගිහිල්ලා දානවා එකපාරටම. ඉතින් අජාසත්ත එකපාරටම බය වෙලා කෑ ගහලා නැගිටිනකොටම මෙන්න එතන පෙනී ඉඳලා දේවදත්ත හාමුදුරුවෝ හයියෙන් කොක්කඬලා hina වෙන කොහොමද මගේ වැඩ කියලා. මේ වැඩ පෙන්නකොට අජාසත්ත හිතුවේ මෙයා තමයි නියම වැඩකාරයා කියලා බුදුහාමුදුරුවන්ට වඩා. ඒ නිසා මෙයාව තමයි ළඟ තියාගන්න හොඳම කෙනා. ඒ වගේම මම මෙයාට උරණ වීම තුල මට අවාසියක් අවැඩක් වෙන්න පුළුවන් කියන බයකුත් අජාසත්ත තුල තිබුණා. ඉතින් බලන්න දේවදත්ත හාමුදුරුවෝ මනස දියුණු කරා නරක පැත්තට ලෞකික 이르දි බලය තියාගත්තා. ඒක හදාගත්තා. ඒකෙන් උපරිමයෙන් ගියා. මේ කරන්න පුළුවන් විද්‍යාවල් ගොඩාක් දේවල් කළා. අපායට යන තැනට වැඩ හදාගත්තා.
ඉතින් මනස දියුණු කළේ නැද්ද බටහිර ජාතීන් න්‍යෂ්ටික අවිය නිෂ්පාදනය කරන්න. රසායනික අවි නිෂ්පාදනය කරන්න මනස දියුණු කළේ නැද්ද? දැන් ඒක මනසේ දියුණුවක් නෙවෙයිද? වෙඩි බෙහෙත් හොයාගත්ත විද්‍යාඥයා මොකද කිව්වේ? වෙඩි බෙහෙත් හොයාගෙන පස්සේ පසුතැවුණා. හේතුව මොකෝ තේරුණා මම කලේ මනස දියුණු කරලා තියෙන වැරදි පැත්තකට කියලා. ඒ මොකෝ ඒ නව නිර්මාණය තුල සිද්ධ වුණේ මටත් හානියක් අනිත් අයටත් හානියක්. එහෙනම් ඒ මනසේ හැබෑ දියුණුවක් වෙන්න බෑනේ. මේ මනසේ ස්වභාවය මං කිව්වේ. දියුණු කොල්ලොත් නරක පැත්තට ඒ පැත්තෙන් එහාට යනවා. ඒ තව තවත් පුජ්‍යලයාට අවැඩ පිනිස අනර්ථය පිනිස අයහපත පිනිස පවතින. අදාළ පුජ්‍යලයට විතරක් නෙවෙයි ඔහුගෙන් යැපෙන අයට සහ සමස්ත සමාජයට. න්‍යෂ්ටික නිෂ්පාදනය කළා කියලා නිෂ්පාදනය කරගෙනාට මොකද්ද ලැබිච්ච ලාභේ? එතකොට එයාගේ පවුලයට විතරද එතකොට ඒකෙන් සිද්ධ වෙච්ච ලාභේ? මුළු මහස් මනුෂ්‍ය සංහතියටම විතරද? නෑ, මුළු සමාජයට, මුළු පරිසරයට, මුළු ජීවි පරිසරයට මේ හැම එකටම. හැබැයි භාවනාව කියන්නේ දැන් සරියුත් මුගලන් කියන උතුම් මහරහතන් වහන්සේලා දෙනම ඒ කලින් උපතිස්ස සහ කෝලිත බලන්න ඒ දින්න මනස දියුණු කර පැත්ත කොයි පැත්තද කියලා බලන්න. ගිරග්ග සමජ්ජ බලන්න ගියා. සංගීතේ කානිවල් එක කන්දක් උඩ තිබිච්ච. තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, ඔල්වර සංහඬ පැතිනවා. තිරේ ඇරෙනකොට ඔල්වර සංහඬ දෙන එක සාමාන්‍ය සිරිතක ඒ මොකෝ බලාගෙන පුනා බලාගෙන හිටපු දෙය හම්බ වෙනවා තිරේ ඇරෙනකොට. එතකොට ඉතින් සතුටුයි. එතකොට ඔල්වර සංහඬ දෙන එක සාධාරණයි. මේක වැඩේ තියෙන තිරේ වැහෙනකොටත් අපුඩි ගහනවානේ. අන්න බලන්න මේ තරුණයෝ දෙන්න කල්පනා කරේක මේ මොන විකාරයක්ද මේ? මේ කිසිම තේරුමක් නැති මහ විකාරයක් නේ. ඒ මොකෝ ඕන එකටත් අපුඩි ගහනවා, එපා එකටත් අපුඩි ගහනවා. එදා ගිරග්ග සමජ්ජම තමයි අදත් ඕනෑම කානිවල් එකකම තියෙන්නේ. ඕන එකටයි එපා එකටයි හැම එකටම විසිල් ගහනවා, අපුඩි ගහනවා, හූ කියනවා හැම එකටම. දැන් අර තරුණයෝ දෙන්න තීරණය කළා මේක මහා විකාරයක්, බොරුවක් මේ කරන්නේ. අපි සත්‍ය හොයමු කියලානේ පල්ලම් බහැලා යන්නේ. මගක් ගිහින් දෙන්න දෙපැත්තට බෙදලා යන්නේ. ඇත්ත හොයාගන්න කෙනා ඉස්සෙල්ලා ඇවිල්ලා අනිත් කෙනාට කියමු කියලා පොදු එකඟතාවයකට ඇවිල්ලා එන්නේ. ඇත්ත හොයාගන්නවා එපා. බලන්න මේ දෙන්න හිත දියුණු කරපු විදිහ. මේ පැත්තෙන් 이르දිමත්තුන් අතර අගතනතුර ලබනවා මුගලන් මහරහතන් වහන්සේ. ප්‍රඥාවන්තයින් අතර අගතනතුර ලබනවා සරියුත් මහරහතන් වහන්සේ. අර බලන්න භාවනාව මේ මනෝවිද්‍යාව භාවනාව කියන අපේ මේ මාතෘකාවේ දැන් මනස දියුණු කිරීමේ යහපත් පැත්ත දියුණු කිරීම තුළ ලබාවු ප්‍රතිලාභ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වහම තමන් වහන්සේගේ සසර ගොඩ දමාගත්ත ඒ වගේම තව ගොඩාක් අයගේ සසර ගොඩ දාන්න කටයුතු කරපු උත්තමී. අන්න භාවනාවෙන් හිත දියුණු කිරීමේ ඇති යහපත් පැත්තට හිත දියුණු කිරීමේ ඇති ප්‍රතිඵල. මෞද්ගල්‍යාන මුගලන් මහරහතන් වහන්සේ පෞද්ගලිකව තමන්ගේ සංසාර ගමන ගොඩ දාගත්තා. ඒ සසර ගමනින් මිදුණා. අනිත් අය මුදවන්න කටයුතු කළා. බුදු පියාණන් වහන්සේගේ වචනයෙන්ම සරියුත් මුගලන් දෙනම වහන්සේ පිළිබඳව උන්වහන්සේ සාතික දීලා තියෙනවා. ඇසුරු කරන්න කියලා තියෙනවා මේ දෙන්න ගැන. ඔව් බජත බික්කවි සාරිපුත්ත මොග්ගල්ලානේ ඇසුරු කරපල්ලා මහණෙනි සරියුත් මුගලන් දෙනම වහන්සේ. මොකටද හේතුව කියලා කිව්වා. සරියුත්ට මේ වැඩේ පුළුවන්, මුගලන්ට මේ වැඩේ පුළුවන් කියලා කිව්වා. ඒ නිසා ඇසුරු කරනවා නම් මෙන්න ඇසුරු කරන්න හොඳම කල්යාණ මිත්‍රයෝ දෙන්න කියලා කිව්වා. ඒ මොකෝ ඒ හිත ගොඩක් දියුණු කරලා තිබෙච්ච නිසා, භාවනාවෙන් ගොඩාක් එහාට ගිහිල්ලා තිබෙච්ච නිසා. භාවනාව තුල අපිට තිබෙනවා තව ගොඩාක් දේවල්. ඒ එකක් තමයි සංසිඳීම. මොනවද සංසිඳෙන්නේ? කෙලෙස් සංසිඳෙනවා. ඒ අපි නැවත නැවත මේ සංසාර ගමනේ මෙරි මෙරි ඉපදී අනේකට උත්තරයක් හම්බ වෙනවා. නැවත නැවත මේ ජරාවටපත් වෙන දිරීමටපත් වීම කියන ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙනවා. අප්‍රියයන් හා එකතු වෙන එකට ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් හටගන්න ශෝකයට මේවට උත්තර හම්බ වෙනවා. ඉතින් මරණය නැමැති අපි අකමැතිම මාතෘකාවට අපි අකමැතිම මාතෘකාව මරණය කියන්නේ. ඒ මාතෘකාව එතන ප්‍රශ්නයක් තියෙන්නේ. බලවත් ප්‍රශ්නයක්, ලෝක ප්‍රශ්නයක් තියෙන්නේ මරණය කියලා කියන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තරයක් අපිට හම්බ වෙනවා භාවනාව කිරීම තුළ. ඒ නිසා අපි ප්‍රගුණ කරන්න ඕන පැත්ත අපේ මනස පිළිබඳ මනවින් දැන කියා ගන්න මනෝවිද්‍යාවට වඩා වැදගත් වන්නේ භාවනාව. මනෝවිද්‍යාව තුළ මනස හඳුනා ගන්නවා. මනස හඳුනා ගත්තට ආරම්භය කොහොමද? පැවැත්ම කොහොමද? අවසානය කොහොමද? ඒ මොකකටවත් මනෝවිද්‍යාව තුළ උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. නේද? දැන් අපි අපේ මනසේ ආරම්භයක් ගැන අපි කතා කරන්න ඕන.
ඒ මොකෝ දැන් විඥාණය තමයි භවයක් පාසා අපිව අරගෙන ගිහින් තියෙන්නේ. එතකොට මේ මනස කියලා කතා කරන, සිත කියලා කතා කරන, විඥානය කියලා කතා කරන මේ වචන තුනකින්ම කතා කරන මාතෘකාවක් තියෙන. ওই තුනේ වචනවල අර්ථ තුනක් තියෙනවා. හැබැයි එක කාරණාවක් ගැනයි කතා කරන්නේ. දැන් එතකොට ඒ විඥානය ගැන කතා කරනකොට භවයක් පාසාව අපි අරගෙන යන්නේ විඥානයේ විසින්. ප්‍රතිසන්දි විඥානේ අපිට ආයිමත් භවයක් හදලා දෙන්නේ එතන. එහෙනම් අපිට දැනගැනීමේ වැදගත්කමක් මනස ගැන දැනගත්තට නැවත අපට උපතක් ලබා දෙන එක ගැන ඒ මනෝවිද්‍යාව තුළ විග්‍රහ වෙන්නේ නැහැ. අපි සංසාරයට පිවිසුනේ කවදද කියලා මනෝවිද්‍යාව දැනගත්තට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට උත්තරේ හම්බ වෙන අපි භාවනා කරන්න ඕන. භාවනාව තුළින් මනස අවබෝධ කරන්න ඕන. මනෝවිද්‍යාව තුළින් කරන්නේ මනස දැන ගැනීම. දැන ගැනීම එකක්, අවබෝධ කර ගැනීම තව එකක්. දැන ගැනීම කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒකේ ලොකු විග්‍රහයක් නෑ. දැන ගැනීම කියන එක පෙරපාසල් යන ළමයෙකුටත් යම් කිසි දෙයක් දැනෙනවා. මාතෘකාව දුන්නොත් ඒක ගැන දැනෙනවා. සතුන්ටත් යම් කිසි දේවල් දැනෙනවා. ඒගොල්ලන්ට ඒ පිළිබඳ දැනුමක් දෙන්න පුළුවන්. හැබැයි අවබෝධයක් දෙන්න බෑ. අවබෝධය ලබන්න නම් අනිවාර්යෙන් භාවනාව කරන්නම වෙනවා. භාවනාව ප්‍රගුණ කළ යුතුම වෙනවා. ඒක නිසා බෞද්ධයන් වශයෙන් අපි මේ මාතෘකාවල් දෙකක් විදියට ගත්තොත් මනෝවිද්‍යාව සහ භාවනාව අපි ප්‍රගුණ කරන්න, අපි ලං කරගන්න ඕන, අපි අධ්‍යයනය කරන්න ඕන, අපි හොයන්න ඕන සහ ප්‍රායෝගික වන්නේ භාවනාව විතරයි. මොකද මනෝවිද්‍යාව දැන ගැනීම ප්‍රායෝගික නෑ. භාවනාව දැන ගැනීමයි ප්‍රායෝගික වන්නේ. අපි අපේ මනස ගැන විතරක් දැනගත්තාම ප්‍රමාණවත්ද කියලා නිකන් කල්පනා කරලා බලන්න. දැන් මනෝවිද්‍යාව තුළින් මනස ගැන දැනගන්නවා. එතකොට දැන් මම මගේ මනස ගැන දැන ගැනීම ඒ ප්‍රමාණවත්ද? මම මගේ ගෙදර අයගේ මනස ගැන දැනගන්න ඕන නැද්ද? නිකන් කල්පනා කරලා බලන්න. ගැඹුරට යන්න තියෙන මාතෘකාවක් මේක. දැනගන්න ඕන. ඒත් මනෝවිද්‍යාව ඉගෙන ගැනීම තුළ මට මගේ ගෙදර අයගේ මනස ගැන දැනගන්න පුළුවන්ද? හැසිරීම් වලින් ඒ මනසේ යම්කිසි ප්‍රමාණයක් දැනගන්න පුළුවන්. මෙයා මෙන්න මේම ඇදිරෙන්නේ මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත වලට අනුව මෙයාට මෙන්න මේ වගේ රෝගයක් නිසා. කෝමා රෝගයේ තියෙන මෙයාගේ මේ ලක්ෂණ පෙන්눔 කරනවා. යන්නේ වගේ නිගමන වලට එන්න පුළුවන්. හැබැයි බලන්න චරිත හඳුනා ගන්න තථාගත ධර්මයේ උගන්වන රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත මේ වගේ චරිත ටික තියෙනවා. ඒ චරිත ටික හඳුනා ගන්න බෑ මනෝවිද්‍යාව පිළිබඳව ඉගෙනගෙන තිබුණායි කියලා. එහෙනම් භාවනා කරන්න වෙනවා. භාවනාව තුළ ඒ ලබන අත්දැකීම තමයි උතුම් ධර්මඥානය සඳහා හේතු වෙන්නේ. ඒ ධර්මඥානය තමයි අපේ දැවෙන ප්‍රශ්න ගානකට උත්තර හම්බ වෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ. මේ ප්‍රශ්න හතර දැවෙන ප්‍රශ්න ලෝකේ කවදත් පවතින දැවෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න හතරට උත්තර හොයන්නයි බෞද්ධයන්ට පැවරලා තියෙන වගකීම. ඒ උත්තරේ භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන තියෙනවා. ඉතින් අපිට ඒ ගැන හොයන්න කියලා දීලා තියෙනවා. අපි ඒ ගැන හොයාගත්ත දවසට තමයි අපිට මේ ප්‍රශ්න හතර නිරවුල් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිරවුල් කරගන්නා වූ එකම මාර්ගය තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාවට ඇලෙන්න. භාවනා ප්‍රගුණ කරන්න. භාවනාව ප්‍රියතම විෂය බවට පත් කරගන්න. මම හිතන්නේ ඒට ආරම්භයක් සලසන්න ඔබට මේ අනුශාසනාව ප්‍රයෝජනවත් වේවි. ඒ එසේම වේවා කියලා මම ආශිර්වාද ප්‍රමුඛවම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම රත්නත්‍රයේ සරණ ලැබේවා.